ආයුබෝවන් යුද පුවත් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ලෝකයේ උණුසුම පුවතක් ගැන කතා කරන්න යන්නේ. ඒ තමයි යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් වලට ඊයේ එල්ල වුණු රුසියානු ඩ්‍රෝන හා මිසයිල් ප්‍රහාරය ගැන. මේ ප්‍රහාරය නිසා යුක්‍රේනයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු මේ ගැන විස්තර. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. ඊයේ ඒ කියන්නේ සිකුරාදා රුසියානු ඩ්‍රෝන යාන 100 ගණනක් සහ මිසයිල් 30 ගණනකට ආසන්න ප්‍රමාණයක් යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් වලට එල්ල වුණා. මේ ප්‍රහාරය නිසා යුක්‍රේනයේ ප්‍රදේශ 9කට විදුලිය සැපයෙන් බිඳ වැටුණා. විශේෂයෙන්ම අගනුවරන කිව්හි සම්පූර්ණ ප්‍රදේශයම අඳුරේ ගිලුණා. මාධ්‍යවේදීන් වාර්තා කළේ රාත්‍රියේ ඇති වුණු ප්‍රබල පිබිරීම් හේතුවෙන් නගරයේ විදුලියත් ජල සැපයමත් බිඳ වැටුණා කියලා. යුක්‍රේන ජනාධිපති වෙලදිමිර් සෙලන්ස්කී මේ ප්‍රහාරය ගැන කිව්වේ මේක රුසියාවේ උපායශීලී සහ ගණනය කළ ප්‍රහාරයක් කියලා. ඒ කියන්නේ හිතාමතාම සිවිල් ජනතාව පීඩාවට පත් කරන මේ ප්‍රහාරය එල්ල කළ බව තමයි. ඒ වගේම ඔහු සුපුරුදු පරිදි යුක්‍රේනයේ මිත්‍ර රටවලින් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්න කියලා. යුක්‍රේන ගුවන් හමුදාව තම ප්‍රහාරක යාන සහ ගුවන් ආරක්ෂක පද්ධති හරහා ඩ්‍රෝන යාන 405ක් සහ මිසයිල් 15ක් බිම හැරුවා. ඒත් එක්කම මේ ප්‍රහාර වලින් බලශක්ති යටිතල පහසුකම් වලට බරපතල හානි වුණා. කිව්හි නගරාධිපති විටාලි ක්ලෙටිස්කෝව් කිව්වේ රුසියානු හමුදා යුක්‍රේනයේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කළා කියලා. ඒ වගේම අගනුවර ප්‍රදේශවල විදුලියත් ජල සැපයීමක් නැති වෙලා කියලායි. මේ ප්‍රහාර වලින් ගිනි කොන දිග සැප්‍රෝසියා ප්‍රදේශයටත් හානි වුණා. 7 අවුරුදු ළමයෙකු එහිදී මිය ගියා. යුක්‍රේන පොලිසියට අනුව මේ ප්‍රහාර වලින් පුද්ගලයන් 29 දෙනෙකුට තුවාල සිදු වුණා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ප්‍රහාරය යුක්‍රේන ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරනවා කියලා. පසුගිය සීත සිතුවේදී රුසියාව යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කළා. ඒ වගේම මේ වතාවේ ඊටත් වඩා බරපතලව ප්‍රහාර එල්ල කරන්න සූදානම් වන බව අපට නම් පේන්න තියෙනවා. යුක්‍රේනයේ බලශක්ති අමාත්‍යාංශය නම් කියනවා හානියට පත්වෙච්ච යටිතල පහසුකම් අලුත් වැඩියා කිරීම වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා. ඒ වගේම විදුලි ඉල්ලුම අඩු කරන්න ප්‍රදේශ කීපයක විදුලි සීමා කිරීම පනවලා කියලා කියනවා. කොහොම හරි අන්තිමට ජනතාවට තමයි මේ වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය ගැන ඔයාලගේ අදහස් පහළ කමෙන්ට් තීරුවෙන් අපට ඉදිරිපත් කරන්න. තවත් වීඩියෝ එකකින් අපි ඔයාලව හම්බෙන්න එන්න. එතකන් අපිව subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.